අද විදි හැමෝම කතා වෙන දේ තමයි ඩොලර් එක වැඩි වෙනවා ඩොලර් එක වැඩි වෙනවා ඩොලර් එක වැඩි වෙනවා කියලා. ඉතින් හැබැයි කවුරුත් කතා වෙන්නේ නැහැ. ඇයි මේ ඩොලර් එක වැඩි වෙන්නේ? ඇයි මේ ශ්‍රී ලංකන් රුපිය එක ඩොලර් එකට සාපේක්ෂව ඩිප්‍රීෂিয়েට් වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා අද වීඩියෝ එකෙන් අපි ඒ ගැන කතා කරමු. ඇත්තම කිව්වොත් මේක පිළිබඳව ලොකු රොකට් සයන්ස් එකක් නෑ. අපි ජියෝපොලිටිකල් තත්ත්වයේ ලංකාවේ පොලිසිස් දිහායි බලපු ගමන් අපිට තේරෙනවා ඇයි මේ ඩොලර් එක වැඩි වෙන්නේ කියලා. ඉස්සෙල්ලාම බලමු අපි ලංකාවේ ඇතුළතින්ම වෙච්ච වෙනසක්. ඒ තමයි අපි වාහන ආනයනය කරන්න පටන් ගත්තා. ඉතින් එතකොට අපි ඕනම කෙනෙක් දන්න දෙයක් තමයි මේ වාහන ආනයනය කරන්න අපිට ඩොලර්ස් අවශ්‍යයි. ඒතකොට අපිට ලංකාවේ ඇතුළත තියෙන ඩොලර්ස් පිටරටවල වලට යනවා. දෙවෙනි කාරණය තමයි මැද පෙරදිග ඇති වෙලා තියෙන යුදමය තත්ත්වය. ඔයාලා හැමෝම දන්නවා අපි ඉන්ධනයි ගෑසුයි පිටරටවල වලින් අපි ආනයනය කරනවා. එතකොට දැන් මේ යුදමය තත්ත්වයත් එක්ක මේ ගෑස් සහ ඉන්ධන මිලවල් ගොඩක් වැඩි වෙනවා. උදාහරණයක් විදිහට අපිට ඉස්සෙල්ලා ඩොලර් මිලියන 100ක් වියදම් කරන මේ ඉම්පෝර්ට්ස් වලට දැන් මේ ලෝක වෙළඳපොලේ මිල වැඩිවීමත් එක්ක දැන් අපිට සමහර කර ඩොලර් 1 මිලියන 150ක්. ඒ කියන්නේ අපි කලින් ආනයනය කරපු ප්‍රමාණයම ආනයනය කරන්න දැන් අපිට වැඩිපුර ඩොලර්ස් අවශ්‍ය වෙනවා. ඒත් එක්කම තවත් කාරණයක් තමයි මේක කලිනුත් අපි දැකපු දෙයක්. ඉම්පෝර්ටර්ස්ලා කලින්ම ඩොලර්ස් අරන් තියාගෙන මේ ඩොලර් පොඩ්ඩක් වැඩි වුණ ගමන් මේගොල්ලෝ ඉම්පෝර්ටර්ස්ලා කියන්නේ ආනයනකරුවන් ඒගොල්ලෝ ඩොලර්ස් අරගෙන තියාගන්න try කරනවා. මොකද එතකොට ඩොලර් එක වැඩි වුණත් ඒගොල්ලෝ සේෆ්. මොකද කලින් අඩු රේට් එකකට තමයි ඒගොල්ලෝ ඩොලර්ස් අරන් තියෙන්නේ. ඒත් එක්කම අනිත් පැත්තට එක්ස්පෝර්ටර්ස්ලා ඒගොල්ලෝ ලංකාවට ඩොලර්ස් ගේන්නේ නැහැ. කියන්නේ ඒගොල්ලෝ අපනයනය කරපු නිෂ්පාදන ඩොලර්ස් ටික ලංකාවට ගේන්නේ නැතුව ඒගොල්ලෝ විදේශීය රටවල වල තියාගෙන ඉන්නවා. ඩොලර් එක වැඩි වුණාට පස්සේ ගේන්නේ. ඒතර ඒගොල්ලන්ට වැඩි මුදලක ඒ කියන්නේ කන්වර්ෂන් රේට් එක වැඩි නිසා ඒගොල්ලන්ට වැඩි මුදලක් ලංකාවේ ඇතුලේ හම්බ වෙන නිසා. ඉතින් අපි මේ කාරණා හතර දිහාම බලපුවම අපිට තේරෙනවා අපේ ඩොලර් එකට තියෙන ඩිමාන්ඩ් එක න අවශ්‍යතාවය ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ ඩොලර් එකට තියෙන ඩිමාන්ඩ් එකට අපිට සප්ලයි එකෙන් නම් සැපයුම දෙන්න බැරි වුණාම අනිවාර්යයෙන්ම ඩොලර් එකේ රේට් එක වැඩි වෙනවා. අපි මේ ඩොලර් එකේ වැඩිවීම ගැන බය වෙන්න ඕනද? දැනට එහෙම තත්ත්වයක් උද්ගත වෙලා නැහැ. හැබැයි ගවර්න්මන්ට් එක ගොඩක් රෙස්පොන්සිබල් විදිහට වැඩ කරන්න වෙනවා මේ ක්‍රයිසිස් එක මැනේජ් කරන්න. මොකද අපි දන්නේ මේ මැද පෙරදිග යුද්ධය කවදා ඉවර වෙයිද? දැන් ආයෙත් මේ යුද්ධමය තත්ත්වය පොඩ්ඩක් පටන් අරන් දිනවා. ඉතින් මේක කවදා ඉවර වෙයිද? අපිට කොච්චර කල් මේක කරගෙන යන්න පුළුවන්? දැන් අපි දකිනවා නිවුස් වල කියනවා අපි ඩීසල් සහ කෙරෝසින් සහ මේ හැම ඉන්ධන වර්ගයක්ම පාඩු පිට රජයේ පාඩු ලබාගෙන සපයනවා කියලා මේ අඩු මිලට. ඉතින් ඒක අපිට හැමදාම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක මොකද රජයට තියෙන එකම වගකීම ඉන්ධන සපයන එක විතරක් නෙමෙයි. ඒගොල්ලෝ අනිත් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් බිල්ඩ් කරන්න ඕනේ මේ රටට අවශ්‍ය කරන තව මුදල් දෙන. ඉතින් ඒ මුදල් ඔක්කොම ටික අරගෙන මේ ඉන්ධන සැපයීම විතරක් කරන්න හැදුවොත් එතනදිත් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ගවර්න්මන්ට් එක ගොඩක් රෙස්පොන්සිබල් වෙලා එක්ක මේ ඉන්ධන මිල ඒ කියන්නේ ඒගොල්ලන්ට අඩුම තරමේ බ්‍රේක් ඉවන් පොයින්ට් එකට හරි ගෙනල්ලා හරි ඒ කියන්නේ අපි ඇත්තටම ඉකොනොමිස්ලා නෙමෙයි මේ තත්ත්වය ගැන මේ 100%ක් මේක විග්‍රහ කරන්න ඉකොනොමිස්ලා නෙමෙයි. ගවර්න්මන්ට් එක දන්නවා මොකද්ද සැබෑ තත්ත්වය කියලා. එතකොට ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම මේකට මෙතනදී හරි ඩිසිෂන්ස් ගන්න ඒ කියන්නේ ඉක්මනට හරි ඩිසිෂන්ස් ගන්න අවශ්‍යතාවයක් තියෙනවා. එහෙම නොගත්තොත් අපිට ආයෙත් ඉකොනොමික් ක්‍රයිසිස් එකකට ෆේස් කරන්න ඕන අවදානමකුත් තියෙනවා.